ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇක්සලරේටර් එක පෑගෙන ප්‍රමාණය කොහොමද ඩ්‍රයිව් කරනකොට අපි හිතාගන්නේ. ඒ අවස්ථාවේ හැටියට කොහොමද පෑගෙන යන ප්‍රමාණය හිතාගන්නේ. ඔන්න මම දැන් පිට්ටනියේ ඉන්නේ. දැන් මම ඔන්නවත් D එකට දාලා ඔන්න හරිද D එකට දාලා මම බ්‍රේක් එකෙන් කකුල අඩිය ගන්නකොට වාහනේ ඉස්සරහට මූව් වෙනවා. දැක්කද? ආපහු මම බ්‍රේක් කරොත් වාහනේ නතර වෙනවා. දැන් අපි මේ වගේ වෙලාවල මේ බලන්න මේ පොඩි ස්පීඩ් එකකින් හරි වාහනේ ඉස්සරහට යනවා. අපිට ඇක්සලරේටර් එක පා ගන්න ඕනේ නැහැ. දැන් අපි මෙහෙම තියේදී ඔන්න දැන් පොඩි රවුමක් ගන්න නිසා ටර්න් කරනවා. ටර්න් කරලා ඇක්සලරේටර් එක පොඩ්ඩක් පා කරනවා. දැක්කද මේ? පොඩ්ඩක් පාගනකොට ඔන්න දැන් පාගනකොට දැක්කද? වේගය වැඩි වෙලා වාහනේ ඉස්සරහට මූව් වෙනවා. මම තාම ඇත්තටම පාගලා තියෙන්නේ 100ට 20ක වගේ ප්‍රමාණයක්. හරිද? ඔන්න දැන් මම ආපහු මොකද ඉඩ නැති නිසා බ්‍රේක් කරලා මම ආපහු ටර්න් කරනවා. ටර්න් කරලා දැන් මට මදි ස්පීඩ් එක. ඒ නිසා තමයි මම පොඩ්ඩක් ඇක්සලරේටර් කැල්ලුවේ. ඔන්න හරිද? දැන් හරිද? දැන් බලන්න දැන් ඔන්න මම බ්‍රේක් එකේ හිටියේ. දැන් මම පාගනවා කරා. ඔන්න බලන්න මම තාම 100ට 20යි වගේ පාග කරලා තියෙනවා. ඔන්න බලන්න. මේ වගේ ස්පීඩ් එකක් හොඳටම ඇති. අපේ වාහනේ නතර කරලා තිබිලා මුලින්ම මූව් වෙන රෝද හතර කරකැවෙන තැනට ගන්න විතරයි පොඩ්ඩක් එකපාරටම ලොකු ගොඩක් ටිකක් පා ගන්න ඕන. නැත්තම් පොඩ්ඩක් පෑගුවම ඇති. හරිද? ඔන්න බලන්න. දැක්කද? මේ පොඩි ප්‍රමාණයක් පා ගන්න මම දැන්. මේ ඔන්න වගේ. දැක්කද? අන්න ආපහු බ්‍රේක් එකට දී ගියා. දැන් ආපහු ටර්න් කරනවා. දැක්කද? ඔන්න දැක්කද මේ කොච්චරද පාගන්නේ කියන එක. දැන් මම මේ එක වටයක් මෙයන් ඔන්න බලන්න. දැන් තාම 100ට 20යි. 20ට වඩා පොඩ්ඩක් වගේ පෑගිලා තියෙනවා. දැක්කද මේ? හරි. දැන් මම මෙහෙම්ම පාරේ ඩ්‍රයිව් එකකට යනවා. එතකොට බලන්න කොහොමද මේ පෑගෙන ප්‍රමාණය. හරිද? ඔන්න දැන් මම පාරේ ඩ්‍රයිව් එකකට යනවා. බලන්න කොච්චර ප්‍රමාණ තාම 100ට 20 වගේ ප්‍රමාණය ඉන්නේ. ඔන්න මට එයා වැඩි කරා. දැන් 100ට 40ට වගේ ගියා. වේගය වැඩි වුණා. දැක්කද? ඔන්න. දැන් මම මෙතන හතරමං හන්දිය නිසා බ්‍රේක් කරන්න ඕන. දැන් මම බ්‍රේක් එකට ගියා කකුල. දැක්කද? බ්‍රේක් එකට ඇක්සලරේටර් එකෙන් කකුල අතහැරලා බ්‍රේක් එකට යන තිකට වාහනේ බ්‍රේක් එක නිසා ස්ලෝ වෙනවා. අපි ඇක්සලරේටර් එක පාගලා නැති නිසා වාහනේ ස්ලෝ වෙනවා. දැක්කද? ආපහු මොන්න බ්‍රේක් එකට. ඔන්න දැන් මට ඉස්සරහා යන්න පුළුවන් හොඳට ඉර දෙනවා. දැක්කද මේ? තාම 100ට 30 වගේ ඉන්නේ. තාම 100ට 30 වගේ ඉන්නේ. ඔන්න බලන්න. දැන් 100ට 40 විතර පාගලා තියෙනවා. දැන් වාහනේ වේගය වැඩිලා තියෙන 50ක වගේ යනවා මේකෙන්. දැක්කද මේ? ඔන්න බලන්න දැන් මම නොර්මල් විදිහට ඩ්‍රයිව් කරගෙන යනවා. දැන් මම 100ට 10ක 20ක වගේ ප්‍රමාණයක් තමයි පාගලා තියෙන ඇක්සලරේටර් එක. ඔන්න බලන්න. දැන් මම මේ දැන් මේ පාරේ යන්න පුළුවන් ස්පීඩ් එකත් 40. මං ඒ නිසා 40ට අඩින් තියාගෙන යන්න ඕන නිසා මේ වගේ ගන්නට තියාගෙන. දැන් 130ක් පාගලා තියෙන්නේ. ඔබ දැන් ඔන්න බලන්න මේ. දැන් 130ක 20ක 30ක් වගේ ගිහිලා තියෙන ඇත්තටම දැන්. ඇක්සලරේටර් එක උඩරිම පා ගන්න තියෙන ප්‍රමාණයෙන් 130ක් වගේ පාගලා තියෙන්නේ. දැන් මම ආපහු බ්‍රේක් එකට යනවා. පේනවද? දැන් මේ වගේ ස්පීඩ් අපි හයිවේ එකක වගේ පැයට කිලෝමීටර් 100ක ස්පීඩ් එක වගේ යනකොට ටිකක් වැඩි ප්‍රපා ගන්න ඕන. සාමාන්‍ය නෝමල් ඩ්‍රයිව් එකේදී මේ වගේ ප්‍රමාණයක් තමයි අපිට ඇක්සලරේටර් පා ගන්න තියෙන්නේ. මේ පැහැදිලිද? බලන්න මේක දිගටම මම කොහොමද නෝමල් ඩ්‍රයිව් එකේ යන විදියට යන්නම්. ඔයාලට අයිඩියක් ගන්න පුළුවන් වෙයි මම කොහොමද මේ ඇක්සලරේටර් එක පාගන විදිය.
ඇත්තම මේ වගේ ට්‍රෆික් එක යනකොට 110 20 අතර වේරි වුණාම හොඳටම ඇති. අපිට දැන් මෙහෙමනේ වැඩේ. ඒක ඔයා හැමතිස්සෙම මේ ප්‍රසන්ටේජ් එක ගැන හිත ඉන්න ඕනේ නැහැ. ඉස්සරහා වාහනේට කිට්ටු වෙනවා නම් අපි ඇක්සලරේටර් එකෙන් කකුල අයින් කරලා බ්‍රේක් එකට යන්න ඕන. ඉස්සරහා වාහනේ අපේ වාහනේ අතර ගැප් එක තියෙනවා නම් ඔන්න ඔයාලට ටිකක් වැඩිපුර ඇක්සලරේටර් පාගලා වාහනේ ස්පීඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක මේ මැන කරන්න ඕන දෙයක් නෙවෙයි. මම මේ ආධුනික රියදුරෙකුට මේක හරියටම හිතා ගන්න බැරි නම් කොච්චර ප්‍රමාණයක් පෑගින්න ඕනද කියන එක එහෙම උපදේශයක් තමයි මේ මම දෙන්නේ. නිසා මේ හැමතිස්සෙම මේකටම මේ පුරුදු වෙන්න එපා. ඒක එච්චර ප්‍රැක්ටිකලි දීර්ඝ කාලේන පුරුදු වෙන එක එච්චර සුදුසු නැහැ ඇත්තටම. දැන් මම වාහනේ පාකින් එකේ තියෙන්නේ. උපරිම කිට්ටර මේ පේනවද? මේ RPM එක 2000කට වගේ යනවා මේ පොඩි ප්‍රමාණයක් පෑගුවත්. ඉතින් මේක මහා ගොඩක් පා ගන්න ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් දීලා ස්පීඩ් එක වාහනේ යන ස්පීඩ් එක මදි නම් ඊට පස්සේ ටිකක් වැඩි පුර පා ගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා කාට හරි. ඉතින් අපි ආයෙ හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින් රැඳී සිටින්න ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.